ගයිස් කොහොමද මම ඩොක්ටර් සන්ස්. ඉතින් මේ සෑහෙන කාලයකට පස්සේ වලා මම ආව ටිකක් අලුත් දෙයක් අරගෙන. ඉතින් මේ මම මේට කලින් කරපු වීඩියෝස් වල ලගින බ්ලොග්ස් කරා, ඊට පස්සේ එක ට්‍රැවල් බ්ලොග්ස් කරා, එඩියුකේෂන් ටිප්ස් කරා, චැලෙන්ජ් සීරීස් එකක් කරා. ඒක පුළුවන් හැම විදිහම වගේ වීඩියෝස් කරලා තියෙනවා. ඒකට මගේ වයිටර් ගේ වීඩියෝ එක පම්පාඩි. ඉතින් මේ ඒ වීඩියෝස් වලින් මම තේරුම් ගත්ත දෙයක් තමයි ඇත්තටම මේ ඒ වීඩියෝස් වලින් මට ඕනේ දේ වෙනවාද කියලා. ඇත්තටම මම මේ වීඩියෝ කරන්න සහ මේ YouTube channel එක පටන් ගන්න හේතුව තමයි එකක් තමයි මේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ ලයිෆ් එකේ තියෙන ස්ට්‍රෙස් එක නැති කරගන්න. sad අනිත් දේ තමයි මට ඒක මගේ පොඩි කාලේ නැති වුණ ආසාවක් තමයි මේ සොසයිටි එකට දෙයක් දෙන්න ඕනේ කියන එක. සොසයිටි එකට දෙයක් කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ නිසා ඒක කරන්න තමයි මම මෙතනින් එහාට වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර මේ ඒ නිසා මම ටිකක් අර මේ දක්වා කරපු අර ප්‍රොෆෙෂනල් ගතියට වඩා friendly සහ ඉන්ටරැක්ටිව් විදිහට බලත් එක වීඩියෝස් කරන්න ඉස්සර බලාපොරොත්තු වෙනවා. My asthma. They said they'd fix it, but it didn't make any difference at all. well, sometimes doctors make mistakes, Anna, and you have to try twice as hard to fix them. Are you using your inhaler? All the time. Go through one a week. You sure you're using it right? Do I look like an idiot? No. Why don't you show me how your inhaler works? Jerk. ඉරි වාට බලාගන්න පුලාගොඩ විදිහට ඇතර මොකක්ද එතන වුණේ. එතර මෙතන වුණේ මේ ඒ ගෑනු කෙනා ඒතන හිටපු කෙනා ඩොක්ටර් හවුස් බලන්න ඔය කියන ගෑනු කෙනා යනවා. ගියාට පස්සේ එයාගේ ඇස්මා එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇස්මා කියන්නේ ඇදුම රෝගී තත්ත්වය තමයි එයාට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? එතකොට ඒ කියන ඇස්මා රෝගියට බෙහෙත් ගන්න අපි සාමාන්‍යයෙන් ප්‍රෙස්ක්‍රයිබ් කරන රග්ගයක් විදිහට අපිට ඉන්හෙලර්ස් හඳුන්වන්න පුළුවන්. මම ඕවා ගැන කලින් කියලා තියෙනවා. ඉන්හෙලර්ස් පාවිච්චි කරන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ඇස්මා වලදී අපේ තියෙන අර ශ්වාස නාලිකා කියන ඒවා අවහිර වීමක් වෙනවා සින්දු පේශ සංකෝචනය නිසා. ඒක ලිහිල් කරන්න අපි ලබා දෙන ඖෂධයක් විදිහට තමයි ඔය කියන ඉන්හෙලර්ස් පාවිච්චි කරන්නේ. ඇත්තටම ඉන්හෙලර්ස් විදිහට ඒක දෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ඩ්‍රග් එකක් මුඛ මාර්ගයෙන් ඇතුළු කරගත්තම වෙන දේ තමයි ඒක අපේ බ්ලඩ් එකට රුධිරයට අවශෝෂණය වෙලා ඒ හරහා තමයි ඒක ගිහිල්ලා පෙනහළු මත ක්‍රියා කරන්නේ. ඒකට ලොකු වෙලාවක් යන නිසා ඇතැම් අවස්ථාවලදී ඇදුම කියන රෝගී තත්ත්වය මාරාන්තික වෙන හින්දා තමයි අපි ඉන්හෙලර්ස් පාවිච්චි කරන්න දෙන්නේ. ඒකට ඒ වගේ අවස්ථාවක් තමයි මේ කියන කාන්තාවට ඔය කියන ඉන්හෙලර්ස් පාවිච්චි කරන්න දීලා තියෙන්නේ. එතකොට ඩොක්ටර් හවුස් අහනවා එයාගෙන් ඔයා ඉන්හෙලර් එක පාවිච්චි කරනවද? එයා කියනවා සතියට එකපාරක් පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාගෙන් අහනවා කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඒකට දෙන උත්තරේ තමයි ඔයාලට අර බලාගන්න පුළුවන්ුනේ ඉන්හෙලර් එක නිකන් අර මේ ෆ්‍රැග්‍රන්ස් එකක් පාවිච්චි කරනවා වගේ බොඩි ස්ප්‍රේ එකක් පාවිච්චි කරනවා වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට ඩොක්ටර් හවුස් කියන්නේ එතනදී එයා මුකුත් ට්‍රීට්මන්ට් එකක් දෙන්නේ නැහැ. ඒක තමයි එයාට බැලලා යන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඉතින් දැන් අපි මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න නම් ඉන්හෙලර් එකක් හරියට යූස් කරන්නේ කොහොමද කියලා. ඇත්තටම ඉන්හෙලර් එකක් විදිහට අපි ගන්න එකට සාමාන්‍ය MDI එකක් කියලා කියන්නේ. MDI එක ගත්තට පස්සේ MDI එක යූස් කරනකොට ඔයාලට ඉන්ටර්නෙට් එකේ මොන තරම් වීඩියෝස් තියෙනවද හරියට බලා ගන්න පුළුවන්. MDI එක මෙහෙම කට ඇතුලට දාගෙන මේ ලිප්ස් වලින් ඒ ටික සීල් කරගන්නවා. එහෙම සීල් කරගත්තේ නැත්නම් වැඩක් නැහැ. ඔයා පෆ් කරාට පස්සේ ඒක කටෙන් එළියට යනවා. එහෙම ප්‍රේදරුවක් නැහැ. හරි. ඉතින් ඒ නිසා ඔයා එහෙම ලිප් එක සීල් කරගන්න විදිහට එක අල්ලගෙන ඊට පස්සේ මොකද කරන්නේ? පෆ් එක කරාට පස්සේ කරපු ගමන් ලොකු ගැඹුරු හුස්මක් ගන්න ඕනේ. මොකද ලොකු ගැඹුරු හුස්මක් ගන්න ඕනේ. එතකොට ඒ ගැඹුරු හුස්මත් එක තමයි ඒ කියන පෆ් එකේ අඩංගු වෙන සල්බියුටමෝල් හරි මොකද්ද ඒ තියෙන බ්‍රොන්කෝඩයිලේට් එක ඔයාගේ ඇඟ ඇතුලට යන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දේ තමයි දැන් ඔයා මෙහෙම පෆ් එක දැම්මා කට සීල් කරලා තියෙන්නේ හුස්මත් ගත්තා තප්පර 10ක් විතර තියාගෙන ඉන්න ඕනේ. එකපාරට යවන්නත් බෑ. තප්පර 10ක් විතර තියාගෙන ඉඳලා තමයි හුස්ම පිට කරන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි උපදෙස් දෙනවා ඔය කියන සමහර ද්‍රව්‍ය ගිහිල්ලා මේ දත්වල තැම්පත් වෙන්න පුළුවන්. එතකොට ඒවා දත්වල යම්කිසි ප්‍රශ්න ඇති ගන්න පුළුවන් නිසා ඉන්හෙලර්ස් පාවිච්චි කරාට පස්සේ ඔයාලට කට සෝදලා ඒක ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ඉන්හෙලර්ස් පාවිච්චි කරන්නේ. නැතුව මේකේ වීඩියෝ එකේ විදිහට කාන්තාව පාවිච්චි කරපු විදිහට පාවිච්චි කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන බලන්න බැරි වෙන සතුටින් ඉන්න ගිහින් එන්න. ගොඩක්